ඔන්න බටුගෙදර ඉඳන් තමයි කවන්න පටන් ගත්තේ. බටුගෙදර පික්මි එක ගාව තියෙනවා දන්සලක්. ඒකම එතනින් ඉඳන් පටන් ගත්තේ. පික්මි එක ගාව තියෙනවා කිරිබත් දන්සලක්. ඊට පස්සේ එතනින් ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට එද්දි තියෙනවා හවසට වෙලිමල් දන්සලක්. වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා යවනවා මේ නැත්තම් දික් වෙන හන්දා. මෙහෙම අපි දැන් යන්නේ මම දැන් ඉන්නේ බටුගෙදර. පික්මි එක ගාව තියෙනවා ඒ ඔක්කොම බෝඩ් ගහලා තියෙන්නේ. මට ඒ ටික ඔක්කොම ගන්න දෙන්නේ නැහැ තනියම වීඩියෝ කරන්න හන්දා. මේ පික්මි එක ගාවන්න තියෙනවා කිරිබත් දන්සලක් උදේට. ඔක්කොම තියෙන්නේ පොයේ දවසේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඊට මීටර් 100ක් විතර ඉස්සරහින් බෙලිමල් දන්සල. අපි යම් මෙහෙම ටවුන් එක පැත්තට රත්නපුරේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. තාම සරසනක මං ඉන්නේ. පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා මං ඉස්සරහට යන්නම් විනාඩියක් ඉන්න. මේ හරිය තාම මේ සරසලා නැහැ. කොහොමත් රත්නපුර ඩිපෝ හන්දිය හරිය ඉඳන් තමයි සරසගෙන යන්නේ ඉස්සරහට. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මේ හරිය වෙසක් කූඩුවේ වැඩි තිබුණේ නැහැ. වෙසක් කූඩු පටන් ගත්තේ සීවල් රවුන්ඩ් එක හරිය ඉඳන්. දන්සල් ඕනේ තරම් තියෙනවා. ඇලපාතක් තියෙනවා. මේ හරියෙත් තියෙනවා. කන්න මොන නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පොය දවස් ටිකේ. අපි මේකේ මේ වීඩියෝ එක යන්නේ අද නිව් ටවුන් එක පැත්තට යනවා. ඊට පස්සේ ඇලපාත පාර යනවා. කරවිට පාර කියන්නේ. ඊට පස්සේ ඔල්ලෝසු කනුව ගාව තියෙන තොරන් ටික පෙන්වන්න හැදුවේ. තොරන් ඔක්කොම 5ක් තියෙනවා. දැන් මං ඉන්නේ කළුගඟ ගාව. මෙතන ඉස්සරහින් ඉඳන් තමයි සරසන්න පටන් ගන්නෙ. තාම සරසනක මං ඉන්නේ. වෙනනම් කට්ටිය වැඩ කරනවා. මෙන්න මේ හරිය කෙනෙක් වැඩ කළා. මෙන්න මෙතනින් තමයි සරසන්න පටන් ගන්නෙ. ඉස්සරහට අපි යන් මේ පාර දෙපැත්තම සරසලා තියෙන්නේ මේ මෙතෙන්ට එනකම්ම. මේ ඉස්සරහට යන් අපි මේ හරිය ගොඩ බ්ලොක් එකක්ද මේ දෙපැත්තම සරසලා තියෙන්නේ පේන්නේ නැහැ ෆෝන් එකට. ඊට පස්සේ මේ හරිය පාස් වෙලා සීවල් රවුන්ඩ් එකට යද්දී ලස්සනට මේ උඩත් සරසලා තියෙන්නේ මේ දෙපැත්තේ දාලා තියෙන දෙපැත්තේ බල්බ් විතරයි. සීවල් රවුන්ඩ් එක ගාවේ නම් වෙසක් කූඩු ටිකයි උඩ දාලා තියෙන ලයිට් ටිකයි ඔක්කොම තියෙන බල්බ් වල අර පාරට උඩිනුත් දාලා තියෙන්නේ. දැන් මේ හරිය දාලා තියෙන පාර දෙපැත්තෙන් විතරයි. ඉස්සරහට ගියාන් පස්සේ තියෙනවා පාර උඩිනුත් දාලා තියෙන්නේ. මම ඒ ටිකත් පෙන්නන්නම්. මෙන්න මේ වගේ පාර උඩින් දැන් පටන් ගන්නවා සීවල් රවුන්ඩ් එක ගාවේ ඉඳන්. වෙසක් කූඩු ටිකයි මෙතනත් බත් දන්සලක් තියෙනවා. මෙන්න මේ හරිය සරසලා තියෙන බත් දන්සලට මේ ටික මම දැන් ඉන්නේ සීවල් රවුන්ඩ් එක ගාව. මම මෙහෙම යනවා ඔල්ලෝසු කනුව ගාව තියෙන මේ තොරණ පෙන්නන්න. අද පොඩ්ඩක් බ්ලොක් එක වැඩි හවස් වරුව හන්ද වීඩියෝ එක ස්පීඩ් කරලාත් හදලා තියෙන්නේ මේ විනාඩි 8ක් වගේ තියෙන වීඩියෝ එක. තොරන් ටික ඔක්කොම පෙන්නනවා. දන්සල් දෙක තුනකුත් තිබ්බා. දෙක තුන නෙමෙයි ගොඩාක් තියෙනවා. මේ මෙතනින් අපි වමට දාන්න ඕනේ ඔල්ලෝසු කනුව පැත්තට. මෙන්න මේ පැත්තට. ඊට පස්සේ ඔල්ලෝසු කනුව ගාව තමයි තියෙන්නේ මේ තොරණ. මේ හරියෙන් තමයි පටන් ගන්නෙ. හරි උඩ ඔක්කොම සරසලා තියෙන්නේ. මම අතෙන්ට ඉස්සරහට ගිහිල්ලා නවත්තලා පෙන්නන්නම්. තොරණ මොන වගේද කියලා. මේ ලයිබ්‍රරි ඉස්සරහ ගියොත් මම දන්නවා ඉතින් මේ රත්නපුරේ ආවන් පස්සේ මේ පාරේ තියෙන උප්පලවන්න කතාවස්තුව මේ විදිහට තමයි තොරණ සම්පූර්ණයෙන්ම වැඩි ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඇලපාත පාරට පොඩ්ඩක්. ඇලපාත පාරෙත් පොසොන් කලාපයක්ම තියෙනවා. එතන පන්සල ගාව. මම එතෙන්ට ගිහලා පෙන්නන්න. ඇලපාත තොරණේ නම් මම යනකොට ලයිට් දාලා පළවෙනි තොරණ චෙක් කරනවා. එතන ගඟේ තොරණක් හදනවා. ඊට පස්සේ පන්සලේ තොරණක් තියෙනවා. ඊට පස්සේ අවසානයේ තොරණක් තියෙනවා. තව රූකඩ තොරණකුත් තියෙනවා. දැන් මෙතනින් දාන්න ඕනේ මේ පැත්ත නෑ මම අර ඊතල වලින් මාක් කරලා තියෙන්නේ. මම පැත්තට දාන්න ඕනේ. කරවිට පාරේ ගුවන් දන්නවා. ඊට පස්සේ මේ වණ්ඩ මේ තොරණ තාම ටෙස්ට් කරන ගමන් තියෙන්නේ. ලයිට් දාලා තියෙන්නේ. කට්ටිය බලනවා මේ
ලයිට් වල අවුලක් තියනවාද කියලා. මේ තමයි හම්බෙන පළවෙනි තොරණ. උඩ පාර උඩ සම්පූර්ණයෙන්ම විසක් කූඩු වලින් සරසලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. ගඟ මැද තොරණයි, ඊට පස්සේ පන්සලේ තොරණයි, ඒ ටික ඔක්කොම තියෙනවා. මේ මුළු පළාතේම බත් දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් හැම දන්සල් වර්ගයක්ම තියෙනවා පොය දවසට. අනිවාර්යයෙන්ම ඔයාලා එන්න. ඊට පස්සේ බුදුගාවක් තියෙනවා. බුදුගා දෙකක් තියෙනවා. වෙසක් කූඩු තියෙනවා, ගොඩාක් අරගෙන කූඩු. එයාලා කිව්වේ නම් මේ එතෙන්ට සහභාගී වෙන හැමෝටම රුපියල් 25000ක ත්‍යාගයක් දෙනවා කියලා. 1 2 3ට විතරක් නෙමෙයි මේ පාර. වෙසක් කූඩුවක් කවුරු හරි ඉදිරිපත් කරොත් ඒකට කැරගෙන කූඩුවක් 25000ක මුදල් ත්‍යාගයක් දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් ඉන්නේ රිච් ලුක් එක ගාව. එතන තියෙනවා රූකඩ තොරණ. රිච් ලුක් ඉස්සරහම ඊට පස්සේ තියෙනවා පාලම. පාලමට යටින් තමයි අර මේ යාළඟක මැද ගහන තොරණ තියෙන්නේ. ඊට පස්සේ එතන මෙහා පැත්තේ තියෙනවා භූත ගුහාව. අර උඩත් මිහින්තලේ වගේ හදලා තියෙන්නේ පාරට උඩ. ඊට පස්සේ මම පෙන්නන්නම් ගිහිල්ලා තොරණ මොන වගේද කියලා. පාලම් පටන් ගන්න තැනම යට තියෙනවා භූත ගුහාව. භූත ගුහාව කදගෙන ඒක හැමදාම ඉතින් මෙයාලා හදන භූත ගුහාව තමයි. ඊට පස්සේ අතන තමයි තොරණ තියෙන්නේ. මෙතන භූත ගුහාව තියෙනවා. මම යන්නම් තොරණ පෙන්නන්න. තොරණ තාම මේ වැඩ කරගෙන යන ගමන් තියෙන්නේ. ඉස්සරහට ගිහිල්ලා මම පෙන්නන්නම් තොරණ මොන වගේද කියලා. මේ පාලම සම්පූර්ණයෙන්ම ලයිට් දාලා සුපිරියටම හදලා තියෙන්නේ. මේවට කවදාවත් සල්ලි ගන්න නැහැ. ෆ්‍රී තමයි බලන්න පුළුවන්. මොකුත් මේ කානිවල් වගේ මොකුත් නැහැ. සම්පූර්ණ පොසොන් කලාපයක් විතරයි. වෙසක් කූඩු, භක්ති ගීත ඒවා තමයි තියෙන්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් පන්සලේ තොරණ. මේ තියෙන පන්සලේ ගහන එක. ඒකත් වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරගෙන තියෙන්නේ. මේ විදිහට තමයි ඒක පෙන්න තියෙන්නේ. මේක පහු කරලා ඉස්සරහට යද්දී පොසොන් කලාපයේ අවසානයේ තියෙනවා ලොකු තොරණක් තව එකක්. ඒකත් මම පෙන්නන්නම් මෙහෙම ගිහිල්ලා. මේ දෙපැත්තෙම තියෙන්නේ කූඩුයි, විසක් කූඩුයි, කැරගෙන කූඩු තියෙනවා, ලොකු කූඩු. ඊට පස්සේ මේ පැත්තේ භූත ගුහාවක් තියෙනවා. මේ පැත්තේ ඔක්කොම තියෙන කැරගෙන කූඩු. ඊට පස්සේ මේ පොසොන් කලාපේ අවසානයේ තියෙන තව ලොකු තොරණ. මෙන්න මේ තොරණ. ඒත් එකම බාලිකාවෙත් ගොඩක් ලස්සනට සරලා තියෙන සුමනා බාලිකා විද්‍යාලය. මේ විදිහට තමයි මෙතන තියෙන්නේ මේ තොරණ. මේකත් සම්පූර්ණයෙන් වැඩ ඉවර කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක පේන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඉවරයි ඒක. හෙට වෙනකොට සමහර විට ඔක්කොම වැඩ ඉවර කරලා ලයිට් එම දාලා තියෙයි. මේ විදිහට තමයි මේ හරිය පේන්න තියෙන්නේ. මේ අන්න පොසොන් කලාපයේ අවසාන හරිය. මේ හරියත් කූඩු ගොඩක් තියෙනවා. ඉස්සරහ ඊට පස්සේ බාලිකාවෙත් දන්සලක් තියෙනවා. මට හිතෙන්නේ මොනවා හරි බීම දන්සලක් තමයි එතන තියෙන්නේ. මේ පාර දිගටම යද්දී අලපාතේ බත් දන්සලා ඉස්කෝලේ ගාව. ඊට පස්සේ අයිස්ක්‍රීම් තියෙනවා. ඒ ටික ඔක්කොම තියෙනවා. දන්සල් ගොඩක් තියෙනවා. මෙහෙම මේ පාරේ ඉස්සරහට කිලෝමීටර් 5ක් විතර යද්දී දන්සල් දෙකක් හම්බ වෙනවා. බත් දන්සලයි, අයිස්ක්‍රීම් දන්සලයි, නූඩල්ස් දන්සලයි. එහෙනම් හැමෝටම ජය වේවා.